ලංකාව තුළින් බිහි වෙච්ච ලක්ෂරි බ්‍රෑන්ඩ් සෑහෙන්න අඩුයි. හැබැයි මේ කියන ආයතනය මේ වෙනකොට අවුරුදු ගාණක් පුරාවටම පාරිභෝගික විශ්වාසය දිනාගෙන මේ වෙනකොට ලෝකයේ ජයග්‍රහණය කරපු ඉතාමත්ම ලස්සන බ්‍රෑන්ඩ් එකක්. අපි දකිනවා ඒ ආයතනයේ කළමනාකරන අධ්‍යක්ෂක ෆෞසුල් හමීඩ් මහතා. අයිබෝන්. අයිබෝන්. අපි දන්නවා ඩුබායි වල සංවිධානය වෙනවා ළඟදීම දැවැන්ත වැඩ කටයුතු දෙකක් විශේෂයෙන්ම ඩෙස්ටිනේෂන් වෙඩින් ෂෝ ඉන් ඩුබායි සහ මිස්ටර් මිස් ඇන්ඩ් මිසිස් ග්ලෑම් ශ්‍රී ලංකා ඉන් ඩුබායි. මේ වගේ දැවැන්ත වැඩ කටයුතු වල ඔබතුමා සම්බන්ධ වුණේ ඇයි? නෑ මට හිතුණා එතුමා සෑහෙන මාන්සි වෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ නෙමෙයිනේ මට දන්න මම ඩුබායි ගිහිල්ලා කොච්චර අමාරුවෙන් ගොඩ ගන්න බලනවා කියලා ලේසි නෑ. ඉතින් අපේ එක්කෙනෙක් ඒ යනවා කියන්නේ මම ගා කල්පනා කරා එයා සෑහෙන දෙයක් බලලා කරන්න. ඒ කියන්නේ එයා පෙන්නන්නේ බිග් පික්චර් එක. ඉතින් ඒ වගේ රටවල එහෙම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒකට නිසා මම හිතුවා රයිට් අපි එයාට පොඩි සපෝට් එකක් දෙමු. ඒ කියන්නේ මේ එයා ගන්න මානසිකයට හරි අපි දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා එයා සාධාරණ වැඩක් කරනවා. හොඳයි ඉතින් දැන් විශේෂයෙන්ම අපි දන්නවා දැන් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ ඩෙස්ටිනේෂන් වෙඩින් ෂෝ ඉන් ඩුබායි පැවැත්වෙන කවද්දසයකට සහභාගී වෙන්න. විශේෂයෙන්ම දැන් ඔබතුමාත් සම්බන්ධ වීමත් සමග හමීඩියත් එතනට ආපු එකත් එක්ක මොන වගේ දෙයක්ද එදාට කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ වෙඩින් ෂෝ එකේදී? දැන් ඒක ඇත්තට කියනවා නම් දැන් හමීඩියා වගේ මම ලෝකෙට යන මේ එක්කෙනෙක්. අපේ වගේ කන්සෙප්ට් එකක් උඟක් තැනින් නැහැ. ඒ කියන්නේ අපේ ළඟ තියෙන රෙඩිමේඩ් තියෙනවා, ෆෝමල් සූට් තියෙනවා, වෙඩින් සූට් තියෙනවා, අපිට ඩිසයින් කරන්න පුළුවන්. අපේ ළඟ තියෙන හොඳ සොලියුෂන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙඩින් කියන්නේ අපි බලන්නේ බ්‍රයිඩ් බලනවා. බ්‍රයිඩ් එක බලලා බ්‍රයිඩ් සාමාන්‍යයෙන් හොඳටම එයා හදා ගන්නවා. ද ගෲම් එච්චර ගාණක් ගන්න නැහැ. ඉතින් අපි එතන කියලා බලන්නේ ගෲම්ව next level ගෙනියන්න. අපි එයාව එසස් කරලා බලලා අපි කියනවා රයිට් ඔයා තව දෙයක් ඉම්ප්‍රූව් කරනවා. ඔයාගේ ඇඟ වගේ හෙයා එක ඔයාගේ ජැකට් ස්ටයිල් එක ඔයාගේ බොඩි එක ඔයාගේ සපත්තු සෑම දේවල් තියෙනවා කරන්න. ගෲම් කියන්නේ නිකන් සූට් විතරක් නෙමෙයි. අපි කරන්නේ ටෝටල් සොලියුෂන් එකක්. හොඳයි ඉතින් ශ්‍රී ලාංකීය සන්නාමයක් වෙනකොට ජාත්‍යන්තර ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් හමීඩියා එන්න සූදානම් ඩුබායි වලට. ඉතින් ඩුබායි වල සංවිධානය වන ඩෙස්ටිනේෂන් වෙඩින් ෂෝ ඉන් ඩුබායි සහ මිස්ටර් මිස් මිසිස් ග්ලෑම් ශ්‍රී ලංකා ඉන් ඩුබායි කියන ඉවෙන්ට්ස් දෙකටම සූදානම් දායකත්වය දක්වන. ඉතින් අපි මුණ ගැහෙමු ඩුබායි වලදී නේ. අනිවාර්යයෙන්ම.